ආයුබෝවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඕනෑම දෙපාර්තමේන්තුවක ශිෂ්‍යයෙකුගේ ඔවුන්ගේ ඉන්ටර්න්ෂිප් වල ඕගනයිසේෂනල් සුපර්වයිසර් කෙනෙක් වශයෙන් ඔබ කටයුතු කරන්නේ නම් ඊට අදාළ තොරතුරු පද්ධතිය හා ඔබ කටයුතු කර යුතු ආකාරය මෙතනදී අපි අධ්‍යයනය කරමු. මුලින්ම අපි බලමු බුද්ධිනී දහම්ය නමින් අපි හිතමු ඕගනයිසේෂනල් සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ ඕගනයිසේෂනල් සුපර්වයිසර්ට මුලින්ම ශිෂ්‍යයින් එන්රෝල් කරද්දී මේ වගේ ඔබට ලැබෙනවා විද්‍යුත් තැපැල් පණිවිඩයක්. අපිට පුළුවන් ඒක විවෘත කරන්න මෙන්න මේ වගේ. ඒක තුළදී ඔබට ලැබිලා තියෙනවා පණිවිඩයක් Faculty of Management Studies and Commerce වලින් organizational supervisor කෙනෙක් සඳහා ඔබ තෝරාගෙන ඇති බව. ඒ වගේම ඒ සිස්ටම් එකට ලොගින් වෙන්න අවශ්‍ය කරන user name එක සහ සිස්ටම් එකෙන් ස්වයංක්‍රීයව ජෙනරේට් වෙන පාස්වර්ඩ් එක ඔබට පෞද්ගලිකව ලැබිලා තියෙනවා. මේ කොටස් භාවිතා කරමින් ඔබට පද්ධතියට ඇතුළත් වීමේ හැකියාව පවතිනවා. මෙතෙන්දී ඔබට පුළුවන් login to LMS නැමැති බටන් එක ප්‍රෙස් කරලා මේ විදිහට පද්ධතියට login වෙන්න. username එක වශයෙන් විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්න. ඒ වගේම පාස්වර්ඩ් එක වශයෙන් ලබා දීලා තියෙන පාස්වර්ඩ් එක භාවිතා කරමින් පද්ධතියට මේ විදිහට login වෙන්න හැකියාව තියෙනවා. පද්ධතියට login වීමෙන් පසුව ඔබට හැකි ඔබගේ තොරතුරු පරීක්ෂා කරලා බලන්න. මොකද අපේ ශිෂ්‍යයන් විසින් තමයි මේ තොරතුරු පද්ධතියට ඇතුල් කරලා තියෙන්නේ. එහි යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හැකි මෙම කොටසට login වෙලා මෙතන තියෙන edit බටන් එක press කරලා ඔබගේ අවශ්‍ය තොරතුරු වෙනස් කරගන්න. මේ විදිහට ඔබට හැකියාව තියෙනවා ඔබගේ තොරතුරු මෙතනින් වෙනස් කරගන්න. ඉන්පසු save බටන් එක press කරලා තොරතුරු මේ විදිහට පද්ධතියට ගබඩා වෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන home කියන කොටසට ගියාම මේ වෙනකොට ඔබට enroll වෙලා ඉන්න ශිෂ්‍යයන් සියල්ලම මෙතන මෙන්න මේ වගේ පුංචි boxes වලින් පෙන්වුම් කරනවා. එතකොට ඔබට පුළුවන් ඔවුන්ගේ විස්තර ඔබට enroll කරලා තියෙන ශිෂ්‍යයාගේ විස්තර සිසුන් මෙතන වෙන වෙනම පෙන්වුම් කරන්නේ මේ ශිෂ්‍යයාට අදාළ තොරතුරු මෙන්න මේ ස්ටුඩන්ට් ඉන්ෆෝ කියන කොටස ක්ලික් කිරීම මගින් එම ශිෂ්‍යයාට අදාළ තොරතුරු මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යයා ඡායාරූපයක් අප්ලෝඩ් කරලා තිබුණොත් ඒ ශිෂ්‍යයාගේ ඡායාරූපයත් මෙතන ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ තියෙන ශිෂ්‍යයාගේ ඩේලි ඩයරි එක සාමාන්‍යයෙන් මැනුවලි ඩේලි ඩයරි එකක් සම්පූර්ණ කරනවා වගේම දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මේක කම්පියුටරයිස් සිස්ටම් එකක් නැත්නම් ඔන්ලයින් කරන්න තියෙන එක පමණයි. ඒක ගොඩක් පහසුයි කියලා අපි යෝජනා කරනවා. ඩේලි ඩයරි කියන කොටස මේ විදිහට ක්ලික් කරාම ශිෂ්‍යයා විසින් ඇතුළත් කරනු ලබන තොරතුරු එක් එක් දිනයන් වලට අදාළ තොරතුරු මෙන්න මේ කැලෙන්ඩර් එක තුළ අපිට දැర్శණය වෙනවා. මම ශිෂ්‍යෙක් විදිහට සිස්ටම් එකට පද්ධතියට ඇතුල් වෙලා ඒ විදිහට එකක් ඇතුළත් කරන්නම් පරීක්ෂා කිරීම සඳහා. මේ විදිහට ශිෂ්‍යයෙකු විසින් තොරතුරු ඇතුළත් කරාට පස්සේ ඔබට එය නිරීක්ෂණය වෙනවා පෙන්ඩිං විදිහට තියෙන එක. කියන්නේ ශිෂ්‍යයා තොරතුරු ඇතුළත් කරලා තියෙන ඩේලි ඩයරි එකේ යම් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ තොරතුරු ඔබ විසින් අනුමත කළ යුතුයි. මෙතෙන්දී පෙන්ඩිං කියලා තියෙන අපි තව එකක් ඇතුළත් කරමු. මේ විදිහට ශිෂ්‍යයින් විසින් තොරතුරු ඇතුළත් කරනකොට ඔවුන්ගේ මේ all internship කියන කොටසට ගිහින් ඔවුන්ගේ අංකය ඩිස්ප්ලේ වෙනවා, ඔවුන්ගේ නම ඩිස්ප්ලේ වෙනවා. එතන ඔබට හැකියාව තියෙනවා daily diary කියන කොටස ක්ලික් කිරීම මගින් ඔවුන්ගේ daily diary එක මේ විදිහට විවෘත කරගන්න. එතන pending කියලා පෙන්නන්නේ තාම approve කරලා නැති නිසා. මෙතෙන්දී අපිට පුළුවන් මෙන්න මේ පැන්සල තියෙන icon එක ක්ලික් කරලා ඒ තොරතුරු පරීක්ෂා කරලා බලන්න ඔහු විසින් කරන ලද වැඩ සහ ඔහු ඒ සඳහා වැය කරන ලද කාලය මෙතනින් පෙන්වුම් කරනවා. එම තොරතුරු නිවැරදි නම් ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ approve බටන් එක press කරන්න. ඒ වගේම ඔබට නැවතත් daily diary එකට ගිහින් එම තොරතුරු බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මෙතන ඉන්නවා නම් previous button එක සහ next button එක ඉදිරියට රෙකෝඩ් තියෙනවා නම් next button එක press කරලා ඉදිරියට යන්න පුළුවන්. නමුත් ඉදිරියට රෙකෝඩ් නැත්නම් මේක block වෙලා තියෙන්නේ. previous record තියෙනවා. ඒ කියන්නේ මීට පෙර දිනේ අපි data enter කරපු එක. ඉතින් අපි previous කියන එකට ගියාම ඔබට පෙන්නනවා මේ records ටික active කරලා නැහැ කියලා.
ඉතින් ඔබට පුළුවන් පරීක්ෂා කරලා බලන්න ඔවුන් නිවැරදිව ඒ තොරතුරු ඇතුළත් කරලා තියෙනවද කියලා. ඒ වගේම ඔබට මේ ශිෂ්‍යයා පිළිබඳ යම් කමෙන්ට් එකක් දෙන්න ඕනේ නම් මේ කොටස භාවිතා කළ හැකි ඒ සඳහා එතන ඔබට අවශ්‍ය කමෙන්ට් එක ටයිප් කරන්න. ඒ වගේම මෙහි යම් කිසි දෝෂයක් තිබෙනවා නම් ඔබට හැකි ඒක රිජෙක්ට් කරන්න තාවකාලිකව මේ විදිහට. දැන් ඔබ ඩේලි ඩයරියට ගිහින් බැලුවොත් මෙන්න මේ වගේ ඔබට දැක ගන්න පුළුවන් rejected by me කියන්නේ මෙන්න මේ ශිෂ්‍යයා විසින් ඇතුළත් කරපු තොරතුරු වල යම් දෝෂයක් සහිත නිසා ඔබ එය රිජෙක්ට් කරලා ඒ වගේම මෙහි ගැටලුවක් නොමැති නිසා ඔබ ඒක අප්‍රූව් කරලා තියෙනවා. ඔබ මෙතනින් රිජෙක්ට් කරා හෝ අප්‍රූව් කරා හෝ ඒ අදාළ තොරතුරු ශිෂ්‍යයාට ලැබෙනවා. පද්ධතිය හරහාම ශිෂ්‍යයා විසින් පද්ධතියට ලොගින් වෙලා මේ රිජෙක්ට් කරපු කොටසක් තිබුණොත් ශිෂ්‍යයාට නැවත කිසිදු වෙනසක් කළ නොහැකි ඔබ විසින් අප්‍රූව් කළාට පසුව නමුත් ඔබ විසින් රිජෙක්ට් කරලා තිබුණොත් ශිෂ්‍යයාට පුළුවන් එය නැවත යාවත් කාලීන කරන්න. ශිෂ්‍යයා විසින් අපි හිතමු මේ විදිහට හිතොරතුරු යම් මට්ටමකට වෙනස් කරන ඔහු පැය ගාන පැය 4ක් තිබුණ එක පැය 2ක් බවට ඔහු විසින් නැවත සකස් කරනවා නිවැරදි කරනවා. ඒ විදිහට ශිෂ්‍යයා නිවැරදි කරාට පසුව ඔබට නැවත වතාවක් එම කොටස පෙන්ඩිං විදිහට පෙන්눔 කරනවා ශිෂ්‍යයාගේ ඩේලි ඩයරි එක තුල. ඉතින් ඔබට පුළුවන් නැවත වතාවක් මෙතෙන්ට ඇතුල් වෙලා පරීක්ෂා කරලා බලන්න. හරි. කලින් පැය 4 තිබුණේ. නමුත් ඔහු දැන් එය පැය 2ක් බවට නිවැරදි කරලා තියෙනවා. ඒ නිසා ඔබට එය අප්‍රූව් කළ හැකි නම් ඔබට පුළුවන් මෙතනින් අප්‍රූව් බටන් එක ප්‍රෙස් කරන්න. එක් එක් ශිෂ්‍යයන් වශයෙන් ඔවුන්ගේ ඉන්ටර්න්ෂිප් කාලය අතරතුරදී ඔවුන්ව එවලුවේට් කිරීම ඔබට පැවරෙන කාර්යයක් වෙනවා. එම කාර්ය සම්පූර්ණ කිරීම සඳහා ඔබ කළ යුත්තේ මෙන්න මේ එවලුවේෂන් කියන කොටසට ගමන් කරන එකේ ශිෂ්‍යයාට අදාළව එහිදී ඔබට මෙන්න මේ වගේ ක්වෙස්චනර් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඊට අදාළව එම ශිෂ්‍යයාට අදාළව ඔබට එය සම්පූර්ණ කිරීමේ හැකියාව පවතිනවා. මේ ආකාරයෙන් ඔබ තොරතුරු ලබා දෙනකොට ඊට අදාළව ඔහුට ලැබෙන මාර්ක්ස් ප්‍රමාණය වෙන මේ කොටස තුල සටහන් වීමක් සිද්ධ වෙනවා. ඒ අනුව ඔබට පුළුවන් මෙතන සබ්මිට් බටන් එක ප්‍රෙස් කරන්න. එහිදී මේ එවලුවේෂන් රිපෝට් එක අපේ එම ශිෂ්‍යයාට අදාළ ඉන්ටර්න්ෂිප් කෝඩිනේටර් ඒ අදාළ ආචාර්යවරයාට එම තොරතුරු ලැබෙනවා. එහෙමනම් සුබ දවසක්.